සුබදවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. තම තාදරයෙන් පිළිගන්නවා Nurse Dream Hub YouTube channel එකට. අද මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නර්සින් සම්බන්ධ ඉතාමත් වැදගත් එක්සෑම් එකක් ගැන. ඒ තමයි NCLEX RN එක්සෑම් එක. මගේ පළවෙනි වීඩියෝ එකෙන් පස්සේ මගෙන් ගොඩක් දෙනා හරයවලා තිබුණා NCLEX RN එක්සෑම් එක ගැන. ඉතින් මම හිතුවා NCLEX RN ගැන නොදන්න අයට ඒ පිළිබඳව මූලික හැඳින්වීමක් මේ වීඩියෝ එක තුලින් කරනවා කියලා. මම දන්නවා මේ වෙනකොට ලංකාවේ ඉන්න ගොඩක් නර්සස්ලා NCLEX RN ගැන දැනුවත්. ඒ වගේම මේ වෙනකොට NCLEX RN සමත් වෙලාත් ඇති සහ සූදානමින් ඉන්නවා කියලා. මේ වීඩියෝ එක NCLEX RN ගැන නොදන්න සහ ඒ පිළිබඳව දැන ගැනීමට ඒකට ඉදිරිපත් වෙන බලාපොරොත්තු වෙන ඉන්න ඔයාලා හැමෝටම. මොකද්ද මේ NCLEX RN කියන්නේ? National Council Licensure Examination for Registered Nurses. ඇමරිකාව, ඔස්ට්‍රේලියාව සහ කැනඩාව කියන රටවල් වල නර්ස් කෙනෙක් විදිහට වැඩ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම NCLEX RN එක්සෑම් එකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඔයාලා මේ රටවල් තුනේ ලියාපදිංචි වෙන්න අදාළ මූලික සුදුසුකම් සපුරලා තියෙනවා නම් සහ ඒ අදාළ nursing regulatory body වලින් verifications කරලා authorization for the test කියන document එක වලට මේ වෙනකොට ලැබිලා තියෙනවා නම් ඔයාලට NCLEX RN වලට මුහුණ දෙන්න පුළුවන්. මේ වෙනකොට මේ process ආරම්භ කරලා නැත්නම් ඔයාලා NCLEX RN ගැන දැනුවත් වෙලා ඉන්න එක හරිම වැදගත් process එක ආරම්භ කරන්න කලින්. ඒ මොකද NCLEX RN ගැන දැනුවත් වෙන එක වැදගත් වෙන්නේ මේ එක්සෑම් එකට සූදානම් වෙන්න සහ මේ එක්සෑම් එකේ හොඳ රිසල්ට් එකක් ගන්න ඔයාලට යම් කාල සීමාවක් අවශ්‍ය වීම. එහෙමනම් අපි බලමු NCLEX RN කියන්නේ මොන වගේ එක්සෑම් එකක්ද කියලා. ඔයාලා අහලා ඇති computerized adaptive test කියන සිස්ටම් එක. NCLEX RN එක්සෑම් එකත් CAT නැත්නම් computerized adaptive test එකක්. candidate එක ප්‍රශ්නයකට උත්තර දෙන ආකාරය අනුව කම්පියුටර් සිස්ටම් එක තීරණය කරනවා ඒ කැන්ඩිඩේට්ට ඊළඟට ලබා දෙන ප්‍රශ්නය මොකක්ද කියලා. ඒ නිසා ඔයාලට කවදාවත් NCLEX RN එක්සෑම් එකට එකම විදිහේ පේපර්ස් ලැබෙන්නේ නැහැ. ඒ කැන්ඩිඩේට් එක්සෑම් එකේ පේපර් එක වෙනස් වෙනවා. ඒ නිසා තමයි මේ ටෙස්ට් එක ගැන මූලික අවබෝධය සහ මේ ටෙස්ට් එකේ ස්ට්‍රක්චර් එක ගැන තියෙන දැනුවත්භාවය ඉතාමත් වැදගත් වෙන්නේ. ඔයාලා මේ වෙනකොටත් දැනුවත් ඇති NCLEX RN සම්බන්ධ විවිධ රිසෝසස් ඔයාලට අන්තර්ජාලය තුළින් ලබා ගන්න පුළුවන් කියන එක. ඊට සම්බන්ධ ඇප්ස් තියෙනවා, පොත් තියෙනවා, ඒ වගේම YouTube එකේ ඔයාලට ෆොලෝ කරන්න පුළුවන් channels ගණනාවක්ම තියෙනවා NCLEX RN සම්බන්ධව. ඉතින් ඔයගොල්ලෝ සර්ච් කරලා බැලුවොත් NCLEX RN කියන topic එක ඔයාලට ඊට අදාළ resources ගොඩාක් YouTube එකෙන් සහ ඉන්ටර්නෙට් එක තුලින් ලබා ගන්න පුළුවන්. ඒ resources ලබා ගන්න බය වෙන්න එපා. මොකද අනිවාර්යයෙන්ම ඔයාලට online system එකක් තුලින් ඔයාලගේ දැනුම මෙෂර් කරගන්න එක අවශ්‍යයි. ඒ ඔන්ලයින් ප්ලැට්ෆෝම්ස් මගින් ඔයාලට පුළුවන් ඔයාලගේ ලෙවල් එක ගැන අවබෝධයක් ලබා ගන්න. ඒකට යම් මුදලක් යනවා. ඒ වුණත් NCLEX RN එක්සෑම් එකට ප්‍රැක්ටිස් කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි ඒක. මම කිව්ව ප්‍රශ්න 85 සිට 150ක් දක්වා ඔයාලට උත්තර දෙන්න වෙනවා කියලා. මේ ප්‍රශ්න 150ටම අපි ඒ කියන්නේ සූදානම් වෙලා යන්න ඕනේ. ඔයාලට පැය 5ක කාලයක් ලැබෙනවා මේ ප්‍රශ්න 150ටම මුහුණ දෙන්න. ඒ විදිහට බැලුවොත් එක ප්‍රශ්නයකට ඔයාලට තියෙන්නේ විනාඩි 1මාරක වගේ කාලයක්. ඒ නිසා තමයි එක්සෑම් එකට ප්‍රැක්ටිස් කරන එක ඉතාමත් වැදගත් වෙන්නේ. ඒ වගේම ඔයාලා අනිවාර්යයෙන්ම ප්‍රශ්න 85කට මුහුණ දෙන්න වෙනවා.
මගේ කලින් වීඩියෝ එකේදී මම කිව්වා මම මේ වෙනකොට NCLEX එක්සෑම් එක පාස් වෙලා ඉන්නේ කියලා. මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක ගැන කිව්වොත් මගේ NCLEX එක්සෑම් එක ප්‍රශ්න 89කදී නැවතුණා. ඒ වගේම මට හැකි වුණා පළවෙනි ඇටෙම්ප්ට් එකෙන්ම එක්සෑම් එක පාස් වෙන්න. මං හිතන්නේ මගේ එක්සෑම් එක පාස් වීමට බලපාපු ප්‍රධානම කාරණය තමයි මම ක්ලිනිකල් ජජ්මන්ට් එකේ සිනාරියෝස් කියන කැටගරි එක ප්‍රයොරිටයිසේෂන් ක්වෙස්චන්ස් කියන කැටගරි එකට සාර්ථකව මුහුණ දීම. ඒ නිසා තමයි මට පුළුවන් වුණේ ඒ වගේ අඩු ප්‍රශ්න සංඛ්‍යාවකින්ම එක්සෑම් එක පාස් වෙන්න. ඊට අමතරව ඔයාලට මේ වෙනකොට ලංකාවේ නර්ස් කෙනෙක් විදිහට වැඩ කරන ඔයාලා හැමෝටම මම දන්නා හොඳ තියොරිටිකල් නොලෙජ් එකක් සහ ප්‍රැක්ටිකල් නොලෙජ් එකක් තියෙනවා කියලා. මේ එක්සෑම් එකට මේ කරුණු දෙකම ඉතාමත් වැදගත්. මේ එක්සෑම් එක මගින් මනින්නේ ඔයාලගේ දැනුම නෙමෙයි. ඔයාලට පුළුවන් ද සේෆ් පේෂන්ට් කෙයා එකක් ලබා දෙන්න කියන එක ඔයාලගේ තියෙන දැනුම තුලින්. ඒ නිසා කවදාවත් කටපාඩම් කරලා NCLEX එක්සෑම් එකට මුහුණ දෙන්න බෑ. ඔයාලට හැකියාව තියෙන්න ඕනේ ඔයාලගේ දැනුම ප්‍රයෝගී කරගෙන ඉතාමත් හොඳ ඉතාමත් ආරක්ෂාකාරී ප්‍රතිකාරයක් රෝගයට ලබා දෙන්නේ කොහොමද කියන එක තීරණය කරන්න මේ එක්සෑම් එකට මුහුණ දීම තුලින්. ඒක තමයි ඒගොල්ලෝ එක්සෑම් එකේදී ඉවැලුවේට් කරන්නේ. ඒ කියන්නේ මේ එක්සෑම් එකෙන් මූලිකවම බලාපොරොත්තු වෙන්නේ කොහොමද නර්ස් කෙනෙක් තමන්ගේ රැකියාවේ පළවෙනි දිනේදීම ඉතාමත් ආරක්ෂාකාරී විදිහට තමන්ගේ රෝගියාට සාත්තුව ලබා දෙන්න කියලා. ඊට අමතරව NCLEX එක්සෑම් එක සම්බන්ධ රෙගියුලේටරි බොඩි එකෙන් හැම අවුරුදු 3කට වරක්ම එක්සෑම් එක වැලිඩේට් කරනවා. සමහර වෙලාවට එක්සෑම් එකට අලුතින් කන්ටෙන්ට් එකතු කරනවා. එක්සෑම් ස්ට්‍රක්චර් එක වෙනස් වෙනවා. ඒ වෙබ්සයිට් එක මගින් ඔයාලට ඒ පිළිබඳව අප්ඩේට් ලැබෙනවා. මේ වෙනකොට පවත්වාගෙන යන්නේ 2023 වසරේ අප්ඩේට් කරපු එක්සෑම් එක. ඒ කියන්නේ next generation NCLEX එක්සෑම් එක. විශේෂයෙන්ම මම මේ විස්තර කළේ NCLEX RN එක්සෑම් එක සම්බන්ධව. මොකද ලංකාවේ නර්සස්ලාට සුදුසුකම් තියෙනවා රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් විදිහට මේ රටවල් වල වැඩ කරන්න. ඊට අමතරව ලයිසන්ස් ප්‍රැක්ටිස් නර්ස් කියන පෝස්ට් එකට යන නර්සස්ලාට NCLEX PN කියන එක්සෑම් එකට මුහුණ දෙන්න වෙනවා. ඒ එක්සෑම් දෙකම සමානයි. කන්ටෙන්ට් එකේ විතරයි වෙනස තියෙන්නේ. එක්සෑම් ස්ට්‍රක්චර් එක සමානයි. මම හිතනවා ඔයාලා හැමෝටම මූලික දැනුමක් ලැබුණා කියලා NCLEX RN එක්සෑම් එක ගැන. මම මගේ ඊළඟ වීඩියෝ තුනේ මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක ඒ වගේම තවත් එක්සෑම් කන්ටෙන්ට් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලට තියෙන ගැටලු මැසේජ් එකක් විදිහට යොමු කරන්න. ඒ වගේම මම ආරාධනා කරනවා දිගටම නර්ස් ඩ්‍රීම් හබ් එක රැඳිලා ඉන්න මගේ channel එක subscribe කරන්න සහ share කරන්න කියලා. තවත් වීඩියෝ එකක් තුලින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම ආයුබෝවන්.